ටියානා සුමනසේකර යනු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්. ඇය 2007 වර්ෂයේ සැප්තැම්බර් මාස 15 වන දින ඇමරිකාවේ කැලිෆෝනියාවේ උපත ලබා තිබෙනවා. ඇයගේ දෙමව්පියන් රජිත සහ රුවන්ගේ සුමනසේකර මහත්මීන්. ඇය මීට පෙර ඇමරිකානු ජාතික ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කළ අතර 2026 වර්ෂයේ ජුනි මාසයේදී ඇය නිල වශයෙන් නිවේදනය කළේ මින් ඉදිරියට ජාත්‍යන්තර තරඟාවලිවලදී තම මව් රට වන ශ්‍රී ලංකාව නියෝජනය කරන බවටයි. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්. 2027 පැන් ඇමරිකානු ක්‍රීඩා ඔල්ලේදී කණ්ඩායමේ ශූරතාවය දිනා ගැනීමට ඇය දායක වී තිබෙනවා. එසේම 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා ඇමරිකානු කණ්ඩායමේ සංචාරක අතිරේක ක්‍රීඩිකාවක ලෙස නම් කරනු ලැබූ ඇය ඇමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. ඇමරිකානු ජාතික ශූරතාවලිය ඇතුළු ජාත්‍යන්තර තරඟ රැසක ඇය දක්ෂතා දක්වා තිබෙනවා. ඇය දැනට ඇමරිකාවේ ප්‍රසිද්ධ UCLA ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වදිනවා. ඇයගේ මේ තීරණය ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර තලයට ගෙන යාමට විශාල පිටුවහලක් වනු ඇතැයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ විචාරකයෝ විශ්වාස කරන කරුණක් වෙලා තියෙනවා. ටියානා සුමනසේකර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ගත් තීරණය ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලින්ගේ සහ ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ගේ විශේෂ අවධානයට ලක් වී තිබෙනවා. ඉදිරියේදී ඇයගෙන් අපේක්ෂා කළ හැකි වැදගත් කරුණු කිහිපයක් ලෙස ගතහොත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරි ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීම ඇයගේ ප්‍රධානම ඉලක්කය වනු ඇති. ඇයගේ දැනට පවතින ජාත්‍යන්තර අත්දැකීම් සහ දක්ෂතා අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ ඉහළ හැකියාවක් ඇති ක්‍රීඩිකාවක් ලෙස ඇය සලකන්න පුළුවන්. එසේම ආසියානු මට්ටමේ තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිම්නාස්ටික් ඉසව් වලින් පදක්කම් දිනා ගැනීමට ඇයට ලැබෙන අවස්ථාව බොහෝ වැඩි. තවද ලෝක මට්ටමේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් බැවින් ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර ජිම්නාස්ටික් තලයේ ඉදිරියට ඔසවා තැබීමට ඇති හැකියාව බොහෝ වැඩි. තවද ඇය සතු විශේෂ හැකියාවන් ලෙස ෆ්ලෝර් එක්සර්සයිසස් සහ වෝල්ට් යන ඉසව් වල සුවිශේෂී දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් බැවින් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාවට ඇයට ඉතා වැඩි ඉඩකඩක් පවතිනවා. එසේම අතිශය දුෂ්කර සහ සංකීර්ණ ජිම්නාස්ටික් ඉරියව් පහසුවෙන් ඉටු කිරීමේ හැකියාව ඇය සතුයි. ඇමරිකානු ජාතික කණ්ඩායමේ පුහුණු ක්‍රමවේදයට අනුව වැඩි ඇති බැවින් ඇයගේ ක්‍රීඩා විලාසය ඉහළම තාක්ෂණික ප්‍රමිතියෙන් සමන්විත එකක්. ඇයගේ මෙම තීරණය ශ්‍රී ලංකාවේ වෙසෙන යෝන් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන්ට විශාල දිරියක්. ඔවුන්ට ජාත්‍යන්තර මට්ටම පිළිබඳව අවබෝධයක් ලැබෙන අතර එම මට්ටමට ළඟා වීමට අවශ්‍ය කැපවීම පිළිබඳව පූර්වාදර්ශයක් ඇයට සැපිය හැකි. ටියානාගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා වැඩි අවධානයක් අනුග්‍රහකත්වයක් සහ යටිතල පහසුකම් වැඩි දියුණු වීමට පවතින ඉඩකඩත් වැඩි. ඇය අපේ මව්බිම වෙනුවෙන්ගත් මෙම තීරණය සමග ඇය ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සහ රට වෙනුවෙන් කීර්තියක් අත්කර දීමටද නියමිත ක්‍රීඩිකාවක්. ඉතින් ඇය මෙම ගත් තීරණය පිළිබඳව සහ ඇයගේ මවගේ සහ පියාගේ ඔබ දන්නා තොරතුරු පහලින් කමෙන්ට්ස් කරගෙන යන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.